වීඩියෝ සීරීස් එකේ ඇඩ්මින් ගේ සයිට් එකේ යූසර්ට අදාළ බ්ලොක් අන්බ්ලොක් සහ යූසර්ගේ යූසර් මැනේජ්මන්ට් එකේ ඩිසයින් එක ගැන තමයි පැහැදිලි කරන්න යන්නේ. කියන්නේ මෙන්න මේ කොටස ගැන. එතකොට මේකෙදී අපිට මේ බ්ලොක් කියන බටන් එක ක්ලික් කරාම යූසර් බ්ලොක් කරන්නත් පුළුවන්. අන්බ්ලොක් කරන්න මේ විදිහට අපිට ඇඩ්මින්ගේ පැත්තෙන් මේ විදිහට කරන්න පුළුවන්. right මේකේ මේකේ ඩිසයින් එක පටන් ගන්න මෙතනින් මේන් එකකින්. එතකොට මේකේ ඩිසයින් එක ගත්තොත් flex 1 overflow y auto කියලා දෙනවා. header එකට bg white border b border slate 200 bg white border b border slate 200 කියලා දෙනවා. px8 py4 flex justify between item center sticky top 0 z index එක 13 කියලා දෙනවා. h2 එක text excel font extra bold කියලා දෙනවා. ඊළඟ div එකේදී අපි flex item center gap 4 කියලා තියලා right. ඊට පස්සේ div එකේදී අපි p padding එක 8 කියලා bgy rounded excel shadow sm border slide 100 කියලා දෙනවා. ඊට පස්සේ table එකට අපි w full text select කරලා දෙනවා. table row එකට bg slate 500 sorry 50 slate 500 කියලා දීලා. ඊට පස්සේ text medium font bold uppercase tracking widers කියලා දෙන්න. මේ ඔක්කොම එකම class එකේ px සහ py4 විදිහට දීලා. table body එකේ class එකට අපි divide by slate 100 දීලා. table row එකට අපි class එකෙන් hover bg slate transition colors user row එකෙන්. ඊට පස්සේ div class flex item center gap 3 w10 height 10 bg slate 100 rounded excel flex item center on bold text slate 4. ඊළඟ එකෙත් අපි p එකට ඒකම තමයි දීලා තින්නේ user name text slate font bold මේකටත් මේකම තමයි text 500 user email කියලා දීලා දෙනවා. ඊට පස්සේ table category px8 by5 කියලා දෙනවා. class එක flex gap 1 කියලා දීලා දෙනවා. ඊට පස්සේ ඊළඟ එකට px8 py5 ඊළඟ view එකට අපි flex gap 1 text excel text slate 500. ඊට පස්සේ td කියන එකේදී ආයෙත් අපි ඔක්කොම එකම classes ටික තමයි තියෙන්නේ. span එකට text එක අපි මේ විදිහට මාරු කරනවා මම ඊළඟට පැහැදිලි කරන්න අපි unblock එකේ. ඊපස්සේ මේ px8 text right කියලා හදාගන්න. right. ඕක තමයි design එක. මේකේ අර ඇතුලේ වෙන පොඩි backend එකේ js එකේදී පොඩි unblock blocks පොඩි casing පොඩි backend කොටසක් තියෙන ඉඳලා මම අන්තිමට පැහැදිලි කරනවා. right. දැන් මේකේ basic function එකක් හදාගෙන අපි toggle user status එකේ user id එක ගන්නවා. එතකොට කරන්නේ අපි මෙන්න මේ බටන් එක ක්ලික් කරාම user ගේ status එක change වෙනවා. right. ඕක වෙන්නේ මෙතන මෙන්න try catch එකේදී try එක ඇතුලේ අපි data ටික ගන්නවා process එකේ තියෙන toggle user status to php එකේ method එකයි post එකයි body එකයි ඔක්කොම යවලා දෙනවා මෙතන. constant data එකේ await response json එකේදී මෙන්න මේ if එකේදී තමයි ඔගේ status එකේ background එක text එක ඔක්කොම ආවේ. මෙන්න මේක පැහැදිලිව කියලා දෙනවා if එක ඇතුලේ data එකේ new status එක active වුණා. database එකේ active නම් ඒක status span එකේ inner text එක active වෙලා තියෙනවා. span එකේ class name එකේ මෙන්න මේ class එකට විදියට මාරු වෙනවා. මොකද්ද කියලා දෙන්නේ? active නම් ওই විදියට තියෙනවා. මොකද්ද? මම ඒකේ ඕනම දෙයක් ගන්න මෙන්න මේ background එක green කරලා සහ text එක green වෙන්න ඕනේ. කියන්නේ දැනට active නම් මේක පෙන්වන්න ඕනේ. right. active නම් දැනට මේක පෙන්වන්න ඕනේ. ඔක පෙන්වන්නේ මේ මෙතන.
මේක ඕක චේන්ජ් වෙන්න ඕන. ඔච්චරයි කියන්නේ. ඇක්ටිව් මෙතන දීලා දෙනවා. ඕක තමයි මාරු වෙන්නේ. ඊට පස්සේ බ්ලොක් නම් මෙන්න රෙඩ් වෙන්න කියලා තියෙනවා මෙතන පැහැදිලිව. බ්ලොක් නම් රෙඩ් කියලා තියෙනවා. රෙඩ් බ්ලොක් කරලා පෙන්නන්න මම හිතනවා. ඕක මේක මේ විදිහට චේන්ජ් වෙනවා. ඕක තමයි වෙන්නේ. එතකොට ස්ටේටස් කියන එකේ එකෝ කරගත්තා අපි මේ මෙතන. ඔන්න ඕක තමයි කරගෙන තියෙන්නේ. එල්ස් එක නැත්තම් බ්ලොක් වෙලා දිනවනම් මේකේ අනිත් පැත්ත තමයි බ්ලොක් වෙලා දිනනවා. මේ විදිහට රතු පාට වෙලා පෙන්නන්නේ. මේකේ බ්ලොක් වෙලා නැත්තම් අන්බ්ලොක් නම් කොළ පාට වෙලා පෙන්නන්නේ කියලා මෙන්න මේ ක්ලාසස් ටික සම්පූර්ණයෙන් වෙනස්. මෙන්න මේ කැච් එක ඇතුළේ වෙන්නේ එරර් එකක් තියෙනවා නම් මේ මෙතන disable කරන්න කියලා තියෙනවා false. right. මොනවද තියෙන toggle user.php එකත් එක්ක මෙතන fetch කරගත්ත data ටික ගන්න ඕනේ මෙහෙට අපි. ඒකට තමයි මෙන්න මේ ෆයිල් එක හදාගත්තේ. මොන session එකක් start කරලා db එක require කරලා අපේ normal validation එක කරලා දෙනවා. අපි unauthorized admin login ඊට පස්සේ id එක ගත්තා මෙතන set එකට. id එක ගන්න posting ඊට පස්සේ if එක ඇතුලේ අපි echo json encode එකේදී message එකක් අපි user id ගන්නවා. ඊට පස්සේ user id එක require කරගන්නවා. response කියන එකේදී අපි variable එක අල්ලගත්ත database එක select කරගන්න status එක user ගේ status එක id එකක් ගන්නවා. මේ if එකේදී අපි response කියන එක ගත්තා. ඒක number rows ගන්න 0 කරගෙන user කියන අපි variable එකක් හදාගෙන response කියන එක අපි අල්ලගත්තු query එකේ තියෙන details ටික fetch කරගන්න. new status කියලා හදාගෙන user ගේ status එක active නම් මෙන්න කියනවා. normal විදියට මේ default එක කියන්නේ මේ user ගේ status එක active නම් block වෙන්න ඕනේ. එහෙම නැත්නම් active කියලා මෙන්න කියලා තමයි. ඔය text එක ගෙනියන්න. database එක update වෙන්න ඕනේ user ගේ status එක. මෙන්න මේ id එකේ string එකයි integer එකයි අර new status කියන්නේ string එකක් id එක කියන්නේ integer එකක්. JSON encode එකේදී new status එක update වෙනවා අපි active the block දෙක. ඕකෙන් data ටික ගන්නවා අපි මෙන්න මේ use status php එකේ use status php එකේ ඕක මොකට ගන්නවා. ඊපස්සේ මෙන්න try catch එකේ මෙන්න මම කිව්වා වගේ block නම් ඔය විදිහට තමයි අපි වැඩේ කරගෙන තියෙන්නේ. right. ඉතින් ඕක තමයි අපේ මේකේ සරලවම වෙන දේ. එතකොට මේකෙදි සරලවම වෙන්නේ අපේ user ගේ block වෙද්දී status එක මාරු වෙනවා. තව දෙයක් පෙන්වන්න මෙන්න මේ login process එක පොඩ්ඩක් මම පෙන්වන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ login process එක පොඩි කොටසක් අප්ඩේට් කරනවා. මෙන්න මේ මෙතන block unblock එකේදී මෙන්න මේ if එකක් දැම්මම අපි මෙතන මේ login එකේ පටන් ගත්තීම වගේ user status එක block නම් මේ echo එක display වෙන්නේ. මේකත් අපි හදාගෙන ඒකේ පොඩි දෙයක් තියෙන එමුණොත් එතන exit වෙන්න කියලා තමයි exit වෙන auto. right. එතකොට මේ status එක තමයි මෙතනදී change. ඊට පස්සේ මේ button එකක් අපි හදාගෙන තියෙනවා. ওই button එකේදී අපි click කරද්දී user status එක active වුණා. right. මෙන්න මේ classes ටික add වෙන්න ඕන කියලා තියෙනවා. නැත්තම් මෙන්න මේ classes ටික add වෙන්න ඕන කියලා රතු පාට සහ කොළ පාට විදිහට මාරු වෙනවා. ඊට පස්සේ user status එක active වුණාට පස්සේ අර පැත්තේ block unblock කියලා change වෙනවා. මේ මෙන්න block සහ unblock දෙපැත්තට මාරු වෙන තමයි මෙච්චරයි ඕකේ. design එකේ මෙන්න මේ විදිහට table එකක් හදාගත්තා. මේ විදිහට අපි buyer the seller නම් මේ විදිහට අපි colors ටිකක් වෙන් කරලා තියෙනවා කිව්ව වෙලේ join date එකේ ඔය විදිහට නම් අපි user ගේ management එකේ design එක සහ unblock process එකේ එතකොට ඕක තමයි සරලවම වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එකෙත් මම මේ ටික මෙතනින් කරලා ඉතුරු කොටස අරගෙන ඉන්න ඊළඟ වීඩියෝ